සර්පයෝ ඉන්නේ විශේෂ 3ක් විතර. වලස්සු ඊට පස්සේ වෘකයෝ ඒ වගේ සත්තුන්ගේ ගහණය පාලනය කරනවා. මෙන්න මේ විදිහට ගස්වල තැඹිලි පාටින් ලංකාවෙන් ආවත් හරි ඔය පළවෙනි පාරට තමයි දර බලන්නේ. මේක ඇත්තටම පරණ කාලේ ලිපක්. ඉතින් ආයුබෝවන් ඔයාලා හැමෝටම අද ආයේ අලුතෙන් අපි අලුත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න හිතුවේ වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කියලා හිතලා. ඇත්තටම මම ඉන්නේ ලොකු කැලයක් මැද ඔයාලට පේනවා ඇති මේ වටපිටාවේ හැම තැනම තියෙන්නේ ලොකු ෆයිනස් ගස්. ඉතින් අපි යන්නේ මේ කැලේ ඇතුලේ තියෙන ලස්සන ප්ලේස් එකකට. ඒකට කියන්නේ ලුන්සන් තොරපත් කියලා. එතකොට මේකට යන්න අපිට තියෙනවා කිලෝමීටර් 4.5ක දුරක් යන්න තියෙනවා. ඉතින් මේ ගමන ගිහින් එද්දි කිලෝමීටර් 9ක් වෙනවා. ඉතින් පොඩි එක්කෙනත් යනවා. අපි 3 දෙනාම අද යනවා. ඉතින් හිතුවා අපිත් එක්ක ඔයාලවත් එක්කගෙන යන්න. එහෙනම් අපි ගිහින් බලමු කොහොමද මෙතන කියලා. හරි. දැන් අපි මේ ගමන යද්දී ලේසියෙන්ම අපිට පාර හොයාගන්න පුළුවන් වෙන විදිහට මෙන්න මේ විදිහට ගස්වල තැඹිලි පාටින් පාට කරලා තියෙනවා. ඉතින් ඒක නිසා හරිම පහසුවෙන් පාර හොයාගන්න පුළුවන්. එහෙම නැති වුණොත් කැලේ අතරමං වෙන්නත් පුළුවන්. මොකද මේක ලොකු කැලයක් නිසා. ඉතින් අපි කැලේ ඇතුලේ යද්දී සාමාන්‍ය ලංකාවේ වගේ අලි වගේ සත්තු මෙහෙ නෑ. ඊට අමතරව වලස්සු ඉන්නවා, වෘකයෝ ඉන්නවා. ඊට පස්සේ සර්පයෝ ගැන කතා කරොත් එහෙම සර්පයෝ ඉන්නේ විශේෂ 3ක් විතර. ඒ විශේෂ 3න් එක විශේෂයක් විතරයි සාමාන්‍යයෙන් විශ්ව සහිත වෙන්නේ. ඒ නිසා ඒත් මාරාන්තික විශ්ව නෑ කියලා තමයි කියන්නේ. නමුත් මේ දවස්වල ස්ප්‍රින්ග් එක පටන් ගත්ත හින්දා ගොඩක් වෙලාවට සර්පයෝ ඉන්න පුළුවන් මේ වගේ ගල් උඩ. ඒ නිසා අපි ටිකක් පරිස්සමට යන්න ඕනේ. ඊට අමතරව අපි කතා කරොත් මෙහි ගොඩාක් සත්තු පාලනය කරනවා. ඒ කියන්නේ සත්තුන් මරනවා අවුරුද්දකට ප්‍රමාණයක්. අපි හිතුවොත් වලස්සු ඊට පස්සේ වෘකයෝ ඒ වගේ සත්තුන්ගේ ගහණය පාලනය කරනවා. දැන් හොඳට මහන්සි කියන්නේ සෑහෙන කාලෙකින් මේ වගේ ගමනක් යන්නේ. ඒකට හේතුව තමයි නගින්න තියෙනවා වගේම බහින්න තියෙනවා නගින්න තියෙනවා සහ වින්ටර් එකේ මොනවත් ලොකුවට ඇක්ටිවිටිස් කරේ නැහැ. ඒ නිසා දැන් ඉතින් අමාරුවෙන් මේ වගේ ගමන් යන්නේ. අනික වයසත් එක්ක දැන් ටිකක් කොහොමත් අමාරුයි. හරි අපි යමු එහෙනම්. මහන්සිද ඔයාට? ඇයි? මොකද බලන්න. අපි කොතනද ඉන්නේ? එතකොට අපිට තියෙනවා තව කිලෝමීටරයයි මීටර් 300ක් යන්න. ගිහින් බලමු. ඔන්න අපි අන්තිමේට අපේ ගමනාන්තයට. ඉතින් මෙන්න මේ වගේ කිලෝමීටර් 4.5ක දුරක් ආවට පස්සේ කැලේ මැද තියෙනවා මෙන්න මේ වගේ ගයක්.
එතකොට නෝරල් වින්සන් කියලත් කියනවා මේකට මේ හැමදේම කරන්න උප්සල කොමියුන් එකෙන්. හරි එතකොට අපි ගිහින් බලමු ඇතුළට මොන වගේද කියලා. ඇරලා තියෙන්නේ. හරි මෙන්න මේ වගේ තියෙනවා ගේ ඇතුළ ටිකක් පරණ විදිහේ ගෙයක්. ඊට පස්සේ කෑම මේසයක් තියෙනවා. ඊට පස්සේ අපිට මේ වල බඩු තියෙනවා, හැඳි තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එන කෙනෙක්ට උයා ගන්න එහෙම අවශ්‍ය හැමදේම වගේ තියෙනවා මෙතන. හැඳි ඊට පස්සේ පිහි ඒ වගේ දේවල් තියෙනවා. වාජන. හරි ඊට පස්සේ මෙයාලට පේනවා ඇති මෙතන තියෙනවා වතුර උණු කරගන්න කේතලයක්, ලිපක් තියෙනවා. මේක ඇත්තටම පරණ කාලේ ලිපක්. නමුත් අපි අද මේක පත්තු කරන්නේ මොකද අපි අද මෙහි නතර වෙන්නේ නැති නිසා. නමුත් එන කාට හරි මෙහි ඇවිල්ලා නතර වෙන කෙනෙක්ට පුළුවන් මේ ලිප පත්තු කරලා වාජන තියෙනවා උයා ගන්න, පිහා ගන්න. ඊට පස්සේ අපි චුට්ටක් ඇතුළට ගියොත් මේකේ තියෙනවා චෙක් ලිස්ට් එකක් දාලා. එතකොට මොකද මේකට කවුරු හරි එක්කෙනෙක් ඉඳලා පාවිච්චි කරලා ගියාට පස්සේ තව කෙනෙක්ට මේක ඇතුළට එන්න පුළුවන් වෙන විදිහට මේ වටපිටාව ආයෙ සකස් කරලා යන්න ඕනි. ඒ නිසා මේ විදිහට ලිස්ට් එකක් දාලා තියෙනවා. ආවට පස්සේ සහ ගියාට පස්සේ කරන්න ඕනි දේවල් පිළිබඳව. හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට හය දෙනෙක්ට ඇවිල්ලා මේක රාත්‍රී ගත කරන්න පුළුවන්. ඉතින් එකම ප්‍රශ්නයක් විදිහට තියෙන්නේ විදුලිය නෑ. ඉතින් සීතල කාලේ ආවොත් එහෙම මෙතන තියෙනවා දර තියෙනවා. එතකොට මෙන්න මේ පෝරණුවේ දර දාලා ඉවර වෙලා අපිට පුළුවන් රස්නය නැත්තම් තාපය රඳව ගන්න. හරි මේ තියෙන්නේ අපිට ඕනේ නම් මං හිතන විදිහට මෙතනින් පුළුවන් දර පලා ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ කොච්චර ලස්සනට පිළිවෙලට මේකේ දර ගබඩා කරලා තියෙනවද කියලා. හරි දැන් අපි මෙහෙට ඇවිල්ලා ග්‍රිල් කරන්න පුළුවන් ඕනේ නම්. නමුත් අපි අද දවසේදී ග්‍රිල් කරන්න හිතුවේ නැහැ. හේතුව තමයි අපි හිතුවා රොටි පුච්චන්න. එතකොට අපිට රොටි පුච්චද්දී ඕනේනේ දර. මොකද ලිපට දාන්න දර ඕනි. මෙතනින් අපි දර ටිකක් පලාගෙන අපි රොටි පුච්චන තැනට දර ටිකක් අරන් යන්න කියලා තමයි හිතුවේ. බලමු කොහොමද වෙන්නේ කියලා. ඔව්. ඉතින් වැඩේ හොඳට ගියා. ලංකාවෙන් ආවත් හරි ඔය පළවෙනි පාරට තමයි දර පලන්නේ. ලංකාවෙද්දී නම් මේවා කරලා තියෙන නිසා ටිකක් වැඩේ හුරුයි. හරි මෙතනත් තියෙනවා පොඩි කාමරයක් වගේ. අපි ගිහින් බලමු මොකක්ද කියලා. මෙතන තියෙනවා টয়ලට් එකක්. ඉතින් කවුරු හරි නතර වෙන කෙනෙක්ට වගේම මෙහෙට එන කෙනෙක්ට මේ টয়ලට් එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ හැමදේම වගේ තියෙන අවශ්‍ය පහසුකම්. නමුත් මන් දන්නේ වතුරක් තියෙනවා නළලින්දේ. එතකොට හැමදේම තියෙනවා. ඉතින් මෙතෙන් ඇවිල්ලා පරිසරය විඳින ගමන්ම කාට හරි මේ අත්දැකීම ගන්න පුළුවන්. අපි එහෙනම් දර ටිකක් අරගෙන යමු නේද? රොටි පුච්චන්නත් එපේ.
ඉතින් මම පලාගත්ත දර ටික මේ අයිනෙන් තිබ්බා. තව දර කෑලි ටිකක්. හරි. ඔන්න ඔය විදිහට පලාගත්ත දර ටිකත් අරගෙන අපි යමු අනිත් පැත්තට. මොකද අපි මේ පැත්තේ තමයි කෑම හදන්න ලෑස්ති කරගත්තේ. හරි අද ඒ වගේම හරිම මේ ලස්සන දවසක්. ඔයාලට පේනවා ඇති අහසේ වලාකුලක්වත් නැහැ. හරිම ලස්සනයි. සහ හරිම රස්නේ. ඉතින් හරිම රස්නේ කියන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 16ක් 17ක් වගේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අද හොඳ දවසක්. ඉතින් අපේ ගමනට ඒ නිසාම අපේ ගමන ගොඩක් පහසු වුණා. අපිට බොන්න අවශ්‍ය වෙන ජලය මෙන්න මේ නළලින්දෙන් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේ ගමනේදී ජලය පිළිබඳව ගැටලුකුත් නැහැ. කූල් වතුර නේ? හොඳයි වතුර. ඉතින් මේ වගේව සාමාන්‍ය ස්වීඩනයේ ගොඩක් දකින්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි හිතුවත් කන්ට්‍රි සයිඩ්ස් වලට වගේ ගියොත් දකින්න තියෙනවා. ඉතින් දැන් අපි තුන්දෙනාටම ටිකක් මහන්සි නිසා අපි මොනවා හරි කන්න ලෑස්ති කරගන්න යන්නේ. ඉතින් මම කලින් කිව්වත් වගේ අද අපි රොටි පුච්චලා පරිප්පු හොද්දක් එක්ක රොටි කන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේ වගේ නිස්කලංක කැලයක් මැද තියෙන ගෙදරකට ඇවිල්ලා හරිම නිදහසේ කාලය ගත කරනවා කියන එකත් වෙනම අත්දැකීමක්. ඒ වගේම මෙතන විදුලිය නෑ. ඊට අමතරව අපිට අවශ්‍ය හැම පහසුකමක්ම තියෙන නිසා හරිම පහසුවෙන් අපිට මෙතන දිනයක් ගත කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කැලයක් මැද විදුලිය නැති ගෙයක රැයක් ගත කරනවා කියන එකත් වෙනස්ම අත්දැකීමක් වෙන්න පුළුවන්. නමුත් අපි අද දවසේදී මේ ගෙදර රාත්‍රිය ගත කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා අපි මේ පරිසරය විඳලා ආයෙත් සැරයක් අනිත් පැත්තට යන්න පිටත් වෙන්න සූදානමින් ඉන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ගමන ඉවර කරලා අපි ආපහු ගෙදර යන ගමන් තමයි දැන් ඉන්නේ. අපි තුන්දෙනාටම ගොඩක් මහන්සි. මොකද මේක ටිකක් ලොකු දුර ප්‍රමාණයක් වගේම අපේ පොඩි එක්කෙනාගේ ජීවිතේ පළවෙනි පාරට තමයි මේ වගේ දුරක් ආවේ. හරි ඔන්න ඔය විදිහට අපේ ගමන ඉවර වෙනවා. කිලෝමීටර් 4.5ක් තිබ්බා යන්න. එන්න 4.5යි. ඊට පස්සේ අපි බයිසිකල් දාලා ගියපු තැන ඉඳලා මීටර් 500ක් විතර තිබ්බා. අපි ඔයාලට පෙන්නපු බෝඩ් එක ළඟට. එතකොට කිලෝමීටර් 10ක විතර දුරක් ගිහින් ආවා. පොඩි එක්කෙනක් ඉන්නවා. මහන්සිද ඔයාට? චූට්ටක් මහන්සිනේ. ඉතින් අපේ වීඩියෝ එක අපි මෙතනින් ඉවර කරනවා අද දවසට. අපි channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. තව අලුත් වීඩියෝස් ගොඩක් අරගෙන ඉක්මනටම ආයෙත් මුණ ගැහෙමු. ඔව්. channel එකට අලුතෙන් එකතු වෙලා ඉන්න අය ඉන්නවනම් channel එක subscribe කරලා තියාගන්න. හරි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම මුණ ගැහෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. bye bye.